2024 සාමාන්‍ය පෙළ විභාගයේ ත්‍රිකෝණමිතිය සම්බන්ධ ගැටලුව තමයි මේ තියෙන්නේ. ඒක මෙන්න මෙහෙම තියෙනවා. බලන්න පොඩි උපස්ථානක් තියෙනවා. තරංගයකදී එහි තරගකරුවන්ට ආන්ත තලයක් දිගේ ඉහළට දිව යාමට සිරස් එනිමගක් දිගේ ඉහළ නැගීමට අනතුරුව වෙනත් ආනත තලයක් දිගේ පහළට ලිස්සා යාමට සිදුවේ. ඉතින් මෙන්න මේක තමයි කියන්නේ. මෙන්න ඔය කියන පළවෙනි ආනත තලය. හරි. ඊළඟ මෙන්න ඔය කියන සිරස් ඉන්නවා. ඊළඟ ආපහු පහළට එන දෙවන ආනත තලය මේක. කොහොමද කියන්නේ? නම් කරලා තියෙනවා මෙන්න A B C D සහ E නේද? right. අපි බලමු. ABE කියන්නේ තිරස් තලයක්. ABE කියන්නේ තිරස්. AC සමානයි B. AC සහ BE සමානයි කියලා. එයාලා දෙන දත්තයක්. ඊළඟ එයාලා මීටර 50යි. මෙයා මීටර 50යි. මෙයා මීටර 50යි. නේද? ඊළඟට තව කියනවා CAB කෝණය වෙන මේ CAB කෝණය අංශක 26යි කලා 10යි අංශක 26යි කලා 10යි DC සහ BC සමානයි කියලා. මේ DC සහ BC සමානයි. හරි. ඊළඟට ABE මේ රේඛාවනේ ABE කියන්නේ තිරස් රේඛාව. එයා BCD සිරස් රේඛාවට ලම්බ කරනවා. අන්න ඔබ ත්‍රිකෝණමිතිය පාඩමේදී ඉගෙන ගත්ත ඍජු කෝණික ත්‍රිකෝණ දෙකක් මෙතන තියෙනවා. නේද? එතකොට ඔබට පේනවා ABC කියන එක ඍජු කෝණික ත්‍රිකෝණයක් තියෙනවා. ආපහු තියෙනවා BED කියලා තවත් ඍජු කෝණික ත්‍රිකෝණයක්. ඍජු කෝණික ත්‍රිකෝණ දෙකක්. හරිද? බලන්න අපි ගමු පුංචි ABC ත්‍රිකෝණය. එයාගේ කර්ණපාදය තියෙනවා කෝණය දීලා තියෙනවා. හරි බලමු ගාන කියවන්න. එයාගේ එක පාදයක් තියෙනවා අනිත් පාද ගැන මුකුත් තාම අදහසක් නැහැ. ඊට රූපයේ උත්තර පත්‍රයේ පිටපත් කරගෙන සපයාගේ තොරතුරු එහි ඇතුළත් කරන්න කළා. ත්‍රිකෝණමිති අනුපාත භාවිත කර. DE ආනතිය. DE ආනතිය කියන්නේ මෙන්න මෙයා. එයා තීටා කියලා දාගන්න. ආනතිය කියන්නේ තිරසට තියෙන කෝණයනේ. ඒක හරි. එනම් DEB ඒගොල්ලෝ කියලාම තියෙනවා DEB කියලා. AC ආනතිය. AC ආනතිය කියන්නේ මෙයානේ 26 කලා 10යි. හරි. අතර වෙනස නම් CAB කියලා තියෙනවා. අංශක 15කට වඩා වැඩි බව පේනවා. හරි. ඒ කියන්නේ මෙන්න මෙතන කෝණයෙන් මෙයා අඩු කරාම හරි. නැත්නම් 26න් මෙතන එන කෝණය අඩු කරාම හරි උත්තරේ අංශක 15කට වඩා වැඩි වෙනවා. නේද? ඒත් දැන් අපිට තියෙන අභියෝගය තමයි ගාන. බලන්න ගාන දීපු විදිහ. අපි දන්න එහෙම අපි සුපුරුදු විදියට නෙමෙයි ගාන. මෙන්න මෙයාව හොයාගන්න. හොයාගන්න වෙනවනේ. නේ? ඔව්. එයා හොයාගන්න නම් මේ බලන්න අපි ඉගෙන ගත්ත මෙන්න මේ BC කොටස ඔබට හොයාගන්න වෙනවා. පළවෙනිය. ගාන සැලසුම් කරගන්න විදිය බලන්න. BC කොටස හොයාගන්න වෙනවා. ඇයි? BC කොටස හොයාගත්තම ඔයාට CD කොටසත් ඒකම ලැබෙනවා. දෙන්න සමානයි. ඒ කියන්නේ ඔයාට BD කොටස සම්පූර්ණයෙන් හම්බ වෙනවා. ඒක හොයාගත්තම මේ පැත්ත 50 තියෙනවා. නේද? ඒ කියන්නේ මෙතන එන DB 50න් බෙදුවම ඒ කියන්නේ tan θ ගත්තම DB බෙදීම 50යි.
නේද? ඔබ DB කලින් හොයාගන්න ඕනේ කලින් කොටස. එතකොට මේ තීට හොයාගන්න පුළුවන්. මතකයි කොහොනේ හොයාගන්න. right. ඊළඟට මෙතන ඔබට තියෙන ප්‍රකෘති සයින වගුව පාවිච්චි කරලා සයින් කියන ත්‍රිකෝණමිතික අනුපාතයෙන් BC කොටස හොයාගන්න. නේද? වෙන බලන්න ගාන දෙන්නේ මේ වගේ සංකීර්ණ සැලැස්ම. නමුත් ඒක අපි කුඩා කොටස් වලට වෙන් කරගන්න ඕනේ. වෙන බලන්න මම හදන විදිහ මම ගන්නවා. ABC ත්‍රිකෝණික ලියනවා. සයිනාංශක 26යි කලා 10 සමාන BC බෙදීම 50. දැන් ඔබ මෙවැනි ගණන් ඕනෑ තරම් හදලා තියෙනවා. හදලා තියෙනවා. දැන් අපි BC හොයාගමු කොහොමද හොයන්නේ? 50 ගුණ කිරීම සයිනාංශක 26යි කලා 10යි. right. ඉක්මනින් යන්න. ප්‍රකෘති සයින වගුවට. ගිහිල්ලා බලන්න. සයිනාංශක 26යි කලා 10 කීයද කියලා.